අයිබෝවන් දුවේ පුතේ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාව වෙත. ඉතින් ශිෂ්‍යත්වයට අත්වලක් ප්‍රශ්න වැඩසටහනේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් දුවේ පුතේ අපි යමු අද දවසේ පළවෙනි ප්‍රශ්නයට. ඉතින් පුතේ අපිට ලැබෙන පළවෙනි ප්‍රශ්න තමයි ජාතික ගීය ගායනා කරන විට අප සිටගත යුත්තේ කෙසේද? අපිට හම්බෙලා තියෙන උත්තර තුනක්. ඒ තමයි පාසුවෙන් සිටීම, සීරුවෙන් සිටීම සහ සංවරව සිටීම. ඉතින් මොකක්ද මේකේ හරි උත්තරේ? හරි උත්තරේ තමයි සීරුවෙන් සිටීම. අපි ජාතික ගීය ගායනා කරනකොට ඉන්න ඕන සීරුවෙන්. ඉතින් පුතේ අපි දෙවෙනි ප්‍රශ්නට යමු. අපිට හම්බෙන දෙවෙනි ප්‍රශ්න තමයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ දක්නට නොලැබෙන සංකේතයකි. අපිට උත්තර තුනක් දීලා තියෙනවා. 1 වී කරල්, 2 පලාපෙති, 3 බෝපත්. ඉතින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ දක්නට නොලැබෙන සංකේතය තමයි බෝපත්. ළඟට දුවේ පුතේ අපේ තුන්වෙනි ප්‍රශ්නය. අපේ තුන්වෙනි ප්‍රශ්නය තමයි නැති වූ හැඳුනුම්පත පිළිබඳ වාර්තා කිරීමට යා යුත්තේ කොහෙටද? අපිට හම්බෙන උත්තර තුන තමයි පුතේ ග්‍රාම නිලධාරී කාර්යාලයට, පොලිසියට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඉතින් මේ අතරින් හරි උත්තරේ තමයි පොලිසිය. අපි නැති වූ හැඳුනුම්පතක් පිළිබඳ වාර්තා කිරීමට යන්න ඕන පොලිසියට. අපි දැන් යන්නේ අපේ හතරවෙනි ප්‍රශ්නට. අපේ හතරවෙනි ප්‍රශ්න තමයි ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ දමිළ ජන වර්ගයා නියෝජනය කරන්නේ. ඉතින් පුතේ ඒකටත් උත්තර තුනක් දීලා තියෙනවා. පළවෙනි උත්තරේ තැඹිලි පාට තීරුව, දෙවෙනි උත්තරේ කොළ පාට තීරුව, තුන්වෙනි උත්තරේ රතු පාට තීරුව. මේ අතරින් ජාතික කොඩියේ දෙමළ ජන වර්ගයා නියෝජනය කරන්නේ තැඹිලි පාටින්. ඒ කියන්නේ හරි උත්තරේ අංක 1. අපේ පස්වෙනි ප්‍රශ්න තමයි ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ සදාතන පැවැත්ම මූර්තිමත් වන්නේ කියලා. එතකොට එකට උත්තර තුනක් තියෙනවා පුතේ. ධර්ම චක්‍රය මගින්, පුන් කලස මගින්, ඉරහඳ දෙකෙන් කියලා. ඒ කියන්නේ රාජ්‍ය ලාංඡනයේ සදාතන පැවැත්ම. සදාතන පැවැත්ම නිරූපණය කරන්නේ ඉරහඳ දෙකෙන්. ඒ කියන්නේ උත්තරය අංක 3. අපේ 6 වෙනි ප්‍රශ්නය. අපිට ලැබෙන 6 වෙනි ප්‍රශ්නය තමයි සූර්ය නමස්කාර අභ්‍යාසයේ 4 වෙනි අවස්ථාව මින් කුමක්ද කියලා. ඉතින් අපිට පින්තූර 3ක් දීලා තියෙනවා මේකට. ඒ අනුව සූර්ය නමස්කාර අවස්ථා සියල්ල අතරින් 4 වෙනි අවස්ථාව තමයි දෙවෙනි පින්තූරය තියෙන්නේ. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පින්තූරය. ඊළඟට පුතේ අපේ 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නය තමයි කුම්භාභිෂෝකම් දෙවිවරු නෑවීම යන ක්‍රියාව සිදු කරන ආගමිකයන් වන්නේ. අපිට ලැබිලා තියෙන උත්තර තුන තමයි 1 හින්දු, 2 ඉස්ලාම්, 3 බෞද්ධ. දුවේ පුතේ ඔයාලා දන්නවද ඉතින් මේකට උත්තරේ මොකක්ද කියලා? හරි අපි බලමු. මේ අතරින් නිවැරදි පිළිතුර අංක 1. ඒ කියන්නේ හින්දු. ඔන්න පුතේ අපි අපේ 8 වෙනි ප්‍රශ්නටත් අද දවසේ වීඩියෝ එකෙන් ආවා. අපේ 8 වෙනි ප්‍රශ්න තමයි ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ වටේ ඇති කහ පාට තීරුවෙන් පිළිඹු කරන්නේ. පුතේ මේකටත් උත්තර තුනක් අපිට හම්බෙනවා. පළවෙනි උත්තරේ තමයි කොඩියේ නිමාව මෙන්ම ජාතීන් අතර එකමුතුකම සංකේතවත් කරන්න. දෙවෙනි උත්තරේ තමයි කොඩියේ ප්‍රධාන ජාතීන් 4 සිටින බව. තුන්වෙනි උත්තරේ තමයි රට සාගරයෙන් වට වී ඇති බව. ඉතින් මේකේ හරි උත්තරේ තමයි පළවෙනි උත්තරේ. කහපාට තීරුවේ පිළිබිඹු කරන්නේ කොඩියේ නිමාව මෙන්ම ජාතීන් අතර එකමුතුකම. හරි අපි බලමු ප්‍රශ්න අංක 9න් අපේ මොකක්ද අහන්නේ කියලා. 9 වෙනි ප්‍රශ්නෙන් අපේ අහනවා පුතේ ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ තිබෙන සංකේත ඇතුළත් පිළිතුර වන්නේ කියලා. පුතේ ඔයාලට මතකද රාජ්‍ය ලාංඡනයේ තියෙන සංකේත? අපිට උත්තර හම්බෙලා තියෙනවා ඉරහඳ, නිල්මානෙල් මල, ධර්ම චක්‍රය, පුන් කලස, පලාපෙති කියලා පළවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ තියෙනවා ඉරහඳ, කුකුලා, නාගස, වී කරල්, පලාපෙති, ධර්ම චක්‍රය කියලා. තුන්වෙනි උත්තරේ විදියට ධර්ම චක්‍රය, සිංහයා, වී කරල්, පලාපෙති, පුන් කලස හා ඉරහඳ. ඒකට හරි උත්තරේ තමයි තුන්වෙනි උත්තරේ. ධර්ම චක්‍රය, සිංහයා, වී කරල්, පලාපෙති, පුන් කලස හා ඉරහඳ. අපේ 10 වෙනි ප්‍රශ්නය අපි බලමු. 10 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ අනුරාධපුරයේ පිහිටි පූජනීය ස්ථානයකි. කො බලන්න අත උස්සන්න කවුද අනුරාධපුරයේ ගිහින් තියෙන්නේ කියලා. හරි හොඳයි. ගොඩක් අය ගිහින් තියෙනවා.
ඉතින් අපි බලමු මේ උත්තර තුනෙන් අනුරාධපුරයේ තියෙන්නේ මොකක්ද කියලා. පළවෙනි උත්තරේ දළදා මාලිගාව, දෙවෙනි උත්තරේ ජයශ්‍රී මහා බෝධිය, තුන්වෙනි උත්තරේ සීගිරිය. ඉතින් අනුරාධපුරයේ තියෙන්නේ මොකක්ද? අන්න හරි පුතේ. අනුරාධපුරයේ පිහිටලා තියෙන්නේ ජයශ්‍රී මහා බෝධිය. ඊළඟට අපේ 11 වෙනි ප්‍රශ්නය. ඉතින් මේ ප්‍රශ්නයෙන් අපෙන් අහනවා ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ යුරෝපා ජාතීන් පිළිවෙලින් දැක්වන පිළිතුර වන්නේ කියලා. ශ්‍රී ලංකාව ආක්‍රමණය කළේ පිළිවෙලින් පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන්. ඊළඟට අපි යමු අපේ 12 වෙනි ප්‍රශ්නයට. 12 වෙනියට අපෙන් අහනවා ඕලන්ද ජාතිකයන් හැඳින්වන නාමය කුමක්ද යන්න. අපිට උත්තර ලැබිලා තියෙනවා ඉංග්‍රීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍යයන් කියලා. මෙතනින් හරි උත්තරේ තමයි දෙවැනි උත්තරේ. ඒ කියන්නේ ලන්දේසීන්. ප්‍රශ්නාංක 13. 1818 ඉංග්‍රීසින්ට විරුද්ධව පළමු වන විමුක්ති සටනම හේවුයේ. ඉතින් අපිට හම්බෙන පළවෙනි උත්තරේ කැප්පෙටිපොළ, දෙවෙනි උත්තරේ කොංගාලේ ගොඩබණ්ඩා, තුන්වෙනි උත්තරේ වීරපුර නප්පු. හරි උත්තරේ තමයි පළවෙනි උත්තරේ. ඒ කියන්නේ කැප්පෙටිපොළ. අපි බලමු අපේ 14 වෙනි ප්‍රශ්න මොකක්ද කියලා පුතේ. ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් තුන් සිංහලයේම රජු වශයෙන් නොටුඩු පළඳවා අභිෂේක ලැබුවේ කවුද? පුතේ අපේ පළවෙනි උත්තරේ ගංගාලේ ගොඩබණ්ඩා, දෙක කැප්පෙටිපොළ, තුන වීරපුර නප්පු. ඉතින් ඔයාලා දන්නවද කවුද කියලා? ඒ තමයි ගංගාලේ ගොඩබණ්ඩා. ඊළඟට අපේ 15 වෙනි ප්‍රශ්නට යමු. ඉතින් පුතේ මේකදී අපෙන් අහනවා ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ විදේශිකයන් පැමිණි වර්ෂ පිළිවෙලින් දක්වා ඇති පිළිතුර වන්නේ කියලා. එතකොට අපි පිළිවෙලින් තියෙන පිළිතුර හොයන්න ඕන. හරි උත්තරේ තමයි දී ඇති පිළිතුරු වලින් තුන්වෙනි පිළිතුර. හරි පුතේ අපි 16 වෙනි ප්‍රශ්නට යමු. අපේ 16 වෙනි ප්‍රශ්න තමයි බර්ගර් ජාතිකයන්ට ආවේනික ආහාර වර්ගයකි. ඉතින් පුතේ දන්නවද මේකේ හරි උත්තරේ? අපිට මේකෙදී උත්තර 3ක් හම්බෙනවා පුතේ. එක තමයි තෝසේ, දෙක පරාටා, තුන ලම්ප්‍රයිස්. මේ අතරින් හරි උත්තරේ තමයි ලම්ප්‍රයිස්. බර්ගර් ජාතිකයන්ට ආවේනික ආහාරය තමයි ලම්ප්‍රයිස්. අපි බලමු අපිට 17 වෙනියට ලැබෙන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා. ඉතින් ජලය හා බැඳුණු සිරිත් විරිත් පිළිබඳ වැරදි ප්‍රකාශය කුමක්ද කියලා අපි 17 වෙනි ප්‍රශ්නේදී අහනවා. පළවෙනි උත්තරයේ විදියට බෞද්ධයන් බෝධිය ජලයෙන් නෑවීමත්, දෙවෙනි උත්තරයේ විදියට ද්‍රවිඩ ජනතාව දෙවිවරු නෑවීමත්, තුන්වෙනි උත්තරයේ විදියට බෞද්ධයන් අලුත් අවුරුදුදා කෝවිලෙන් ලබාගත් මාර්තු තුනීර් දමා ස්නානය කිරීමත් තියෙනවා. ඉතින් මේකේ වැරදි උත්තරේ තමයි අපෙන් අහන්නේ. ඉතින් බෞද්ධයන් අලුත් අවුරුදුදා කෝවිලෙන් ලබාගත් මාර්තු නිර්දම ස්නානය කිරීම තමයි මෙතනින් වැරදි පිළිතුර. අපි යමු පුතේ අපේ 18 වෙනි ප්‍රශ්නයට. අපි මේ වීඩියෝ එකේ අන්තිම ප්‍රශ්න කිහිපයත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ දැන්. 18 වෙනි ප්‍රශ්න විදියට අපිට ලැබෙනවා ඡායාරූපයක් සමග මෙම ඡායාරූපය සිටින්නේ කවුද කියලා. උත්තර 3ක් දීලා තියෙනවා. වීරපුර නප්පු, කොංගාලේ ගොඩබණ්ඩා, මොණරවිල කැප්පෙටිපොළ දිසාව කියලා. මේ වගේ කෙනෙක් ඔයාලා දැකලා තියෙනවද? කො බලන්න කවුද දැකලා තියෙන්නේ කියලා. අන්න හරි. ඔයාලා දන්නව හරි උත්තරේ මොකද්ද? අංක 3 මොණරවිල කැප්පෙටිපොළ දිසාව තමයි මේ පින්තූරේ ඉන්නේ. අපි දැන් බලමු අපිට ලැබෙන 19 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ඉතින් ඒකෙදී අපෙන් අහනවා යුද්ධයටත් ඇවිත් අසුපිට නැව් නැගලා මෙම සටන් කාවෙන් කියවෙන්නේ කියලා දීලා තියෙනවා. ඒ අනුව පිළිතුරු 3ක් දීලා තියෙනවා. පෘතුගීසීන් පිළිබඳ, ලන්දේසීන් පිළිබඳ සහ ඉංග්‍රීසීන් පිළිබඳ කියලා. ඉතින් අපි බලමු මෙතනින් හරි උත්තරේ මොකක්ද කියලා. පෘතුගීසීන් පිළිබඳ තමයි මේ සටන් කාවෙන් කියවෙන්නේ. ඉතින් 19 වෙනි ප්‍රශ්නට උත්තරේ තමයි අංක 1. ඔන්න අපි දැන් අද වීඩියෝ එකෙන් අවසාන ප්‍රශ්නට ඇවිත් ඉන්නේ.
තුන්වෙනි වීඩියෝ එකෙන් අවසාන ප්‍රශ්නට ඒ කියන්නේ 20 වෙනි ප්‍රශ්නට ඇවිත් ඉන්නේ අපි. ඉතින් අවසාන ප්‍රශ්නේදී අපිට දීලා තියෙනවා පොලිස් නිලධාරියාගේ නිල ඇඳුමේ ලාංඡනයේ ඇති සංකේතයක් වන්නේ කියලා. පළවෙනි උත්තරේ තමයි රාජ ලාංඡනය, දෙවෙනි උත්තරේ පුන් කලස, තුන්වෙනි උත්තරේ ධර්ම චක්‍රය. මේ අනුව 20 වෙනි ප්‍රශ්නට ඒ කියන්නේ පොලිස් නිලධාරියාගේ නිල ඇඳුමේ ලාංඡනයේ ඇති සංකේතය තමයි රාජ ලාංඡනය. රාජ ලාංඡනය තමයි හරි උත්තරේ වෙන්නේ. ඉතින් මගේ දුවේ පුතේ ඔන්න අද වීඩියෝ එකේනොත් ශිෂ්‍යත්වයට අත්වලත් ප්‍රශ්නමාලාවේ ප්‍රශ්න 20ක් ගැන කතා කරලා ඉවර කරා. මේ තුන්වෙනි වීඩියෝ එක වගේම ඊළඟ දවසේ තව වීඩියෝ එකක් අරන් එනකන් අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා මගේ දූල පුතාලා හැමෝටම. ඉතින් මේ වගේ වීඩියෝ තවත් නරඹලා ඔයාගේ ශිෂ්‍යත්ව විභාගේ හරි ලේසියෙන් පාස් වෙන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඔය එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්.